එක එක මිනිස්සු එක එක විවිධාකාරයි. හැම මිනිස්සෙක්ම එක වගේ නෑ. ඒත් අපි හැමෝමත් මේ යන්න ඕන පාර තමයි හොඳ පාර. අපි හිතමුකෝ අපි ඉස්සරහට යනකොට ලිඳක් තියනවා කියලා. අපි ලිඳ ගණන් ගන්න නැතුව ඉස්සරහට ගියොත් ඒ ලිඳට අපි වැටෙනවා. හොඳ මිනිස්සෙක් හෝ නරක මිනිස්සෙක් හෝ ඕනෙම මිනිස්සෙක් ඔතනින් යනකොට ඔය ලිඳ ගාවට කිට්ටු වෙලා ඔය ලිඳට වැටෙන්නේ නැතුව තමයි යන්න හදන්නේ. මොකද වැටෙනොත් ඕනෙම එකකට වෙන්නේ වැටෙන්න තමයි. අන්න ඒ වගේ එක එක මිනිස්සු එක එක විවිධාකාරයි. නමුත් අපි හැමෝම හොයාගෙන යන්නේ හොඳ පාර. සමහර මිනිස්සු ඉතින් ඔය නරක පැති එහෙම හොයනවා තමයි. නමුත් ජීවත් වෙන්න තමයි හැමෝම බලන්නේ. හැමෝම කීයක් කරේ අම්බ කරගෙන ජීවත් වෙන්න තමයි බලන්නේ. ඒත් මේ ASCII ඉන්නවා සමහර පුද්ගලයෝ එයාලා වෙනමෙන්ම විවිධාකාරයි. ඒ කියලා මම කියන්නේ මම පොඩි කතාවක් කියන්නම් ඒක පොඩ්ඩක් අහගන්න. ගමක හිටියලු අහිංසක බොහෝම දුප්පත් එක වේලක්වත් කන්න ලැබෙන්නේ නැති ළමෙක් කොල්ලෙක්. ඒ කොල්ලා දැන් රස්සාවක් හොයාගෙන යනකොට කොහෙවත් රස්සාවට යාව ගත්තේ නෑලු. මොකද එයාගේ සුදුසුකම අඩු. ඒ නිසා එයාට ඉගෙන ගන්න බැරි වුණා. අනික එයාගේ දැන් ඔය සමහර දුප්පත් මිනිස්සුන් ගොඩක් අය පහතින්නේ ගන්නෙනේ. දැන් ඔය හොඳට සල්ලිකාර මිනිස්සු සමහරක් අය හැමෝම නෙමෙයි හොඳ මිනිස්සු ඉන්න සමහර හොඳ සල්ලි තියෙන මිනිස්සු හොඳ වාහන යහන තියෙන මිනිස්සු අර වගේ දුප්පත් ළමෙක්ව දැක්කම අර එච්චර කිට්ටු වෙන්නේ නැහැ නේ. පොඩ්ඩක් පහතින්නේ බලන්නේ. පොඩ්ඩක් නේ මම නම් දැකලා තියෙනවා ගොඩක්ම පහතින් බලනවා. ඉතින් ඒ ළමයා යනකොට ඒ කොල්ලා යනකොට හම්බුන්නේ නැහැ රස්සාවක්. ඉතින් හැමතැනම ගිහිල්ලා මේම ගිහින් එක තැනකදී රස්සාවක් හම්බුනාලු. මූ මේ මිනිස්සුන්ට වැඳලා කරලා රස්සාව බුට දාගත්තවලු. කියන රස්සාවට ගියාලු. ගියන් පස්සේ ගිය ගමන්ම කියන වැඩ ටික කරලා හැම දෙයකටම යටත් වෙගෙන කරබාගෙන ඒ වැඩ ටික කරගෙන හිටියලු. එහෙම ඉන්නකොට දැන් මෙයා පොඩ්ඩක් එතන පරණයිනේ. මෙයාට අර හොඳට ඉන්න නිසා පොඩි මට්ටමක් උඩින් තියලා මෙයාලගේ වැඩ පොඩ්ඩක් බලන ගමන් වැඩ කරන්න. අන්න එමේ. තව කාලයක් යනකොට වැඩ කරන්න ඕනේ මෙයාලගේ වැඩ බලන්න. තව කාලයක් යනකොට ඊට වඩා පොඩ්ඩක් උඩින් තියලා තමයි මේ ළමයාව තන හදලා තියෙන්නේ. කොහොම යනකොට මේ කොල්ලට කියලා තියෙනවා දැන් ආයේ කවුරු හරි මිනිස්සු වැඩට අලුතින් ආවොත් එයාලව ඉන්ටර්විව් කරලා රස්සාවට එකතු කරගන්න සුදුසුකම තියනවාද හැමදේම බලන්න කියලා. දැන් ඕම යනකොට තව කොල්ලෙක් අර වගේම අහිංසක කොල්ලෙක් එනවලු වැඩට. වැඩට එනකොට මේ කොල්ලා මුළුවන් තරම් රෙස්පෙක්ට් එක දෙනවා. රෙස්පෙක්ට් එක කියන්නේ රෙස්පෙක්ට් කරනව නෙමෙයි තමන්ගේ රෙස්පෙක්ට් එක පෙන්වනවා ඒ කොල්ලට. ඔබ කොහෙන්ද දෙන්නේ මොකක්ද කරන්නේ ඉගෙනගෙන තියනවද මේක හරියන්නේ නැහැ මේ වෙන රස්සාවක් හොයාගන්න කියලා මූ එළවනවා. ඔන්න ඔක තමයි මම කියන්නේ එක එක මිනිස්සු එක එක විවිධාකාරයි කියලා. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අර කොල්ලා මුලින්ම ආපු විදිය. මුලින්ම ආවේ අර දෙවිනියට ආපු කොල්ලා වගේම අන්ත වෙලා තමයි. ඒ වුණාට දැන් කරන වැඩේ තැනක් හදාගත්තන් පස්සේ ඌ වගේම තව කෙනෙක්ව අසරණ කරනවා. එතනින් අයින් කරලා දාන්න. ඔන්නකොට තමයි කියන්නේ මුල මතක නැහැ. මුල මතක නැති වුණොත් කොතනවත් හොඳට ඉන්න බෑ. මුල මතක නැහැ කියන්නේ තමන්ව හදා වඩා හොඳට බලාගත්තු දෙමව්පියන් අමතක වුණා වගේ තමයි.